ලෝය කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න ඔයාට තමයි මේ වීඩියෝ එක. Hello guys, කොහොමද ඉතින් ඔයාලට ආයිබෝන් කියලා පිළිගන්නවා තරියසා YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ කොහොමද ලංකාවේ නීතිඥයෙක් වෙන්නේ කියලා. ඉතින් නීතිඥයෙක් කියන්නේ කවුද කියලා ඔයගොල්ලෝ මේ වෙද්දි දන්නවා. ඉතින් ඒක ගැන මෙතන කතා කරන්න යන්න ඕනේ නැහැ. නීතිඥයෙක් කියන්නේ කවුද කියලා දන්නේ නැතුව ඔයා ලෝය කෙනෙක් වෙන්න යන්නේ නැහැ නේ. ඒ හින්දා අපි ඒක ගැන කතා කරන්නේ නැහැ. ඔන්න දැන් ලෝ කොලෙජ් එකේ එහෙම නැත්නම් ශ්‍රී ලංකා නීති විද්‍යාලය ගැසට් කරලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් නීති විද්‍යාලයට ඇප්ලයි කරලා ලෝය කෙනෙක් විදිහට ඔයගලන්ට අධ්‍යාපනය ලැබලා නීතිඥයෙක් වෙන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ලංකාවේ ලෝ කොලෙජ් එකට ඇප්ලයි කරන්න කියලා. මෙතනදී පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ ලංකාවේ ලෝය කෙනෙක් වෙන්න ක්‍රම 6ක් තියෙනවා. 6න් එකක් තමයි නීති විද්‍යාලයට ගිහිල්ලා ඔයා නීතිඥයෙක් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඊතුරු ක්‍රම පහ ගැන අපි මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. ඒවා ගැන කතා කරන්න ඕන නම් අනිවාර්යයෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. දැනට ගැසට් කරලා තියෙන්නේ ලෝ කොලෙජ් එක විතරයි. ඉතින් ඒක නිසා ඒක ගැන මේ වීඩියෝ එක කරන්න යන්නේ. මීට කලින් ඔයගොල්ලෝ මගේ TikTok එකේ මාව ෆලෝ කරන කට්ටිය දන්නවා ඇති. දකින්නට ඇති ලෝකේ වැඩියෙන්ම පඩි ගන්න රස්සා ගැන අපි කතා කරා. ඒකෙදි උඩින්ම නම කියවෙච්ච එකක් තමයි කෝපරේට් ලෝය කියලා කියන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් කෝපරේට් ලෝය කෙනෙක් වුණොත් එහෙම ලංකාව විතර නෙමෙයි මුළු ලෝකෙම ලොකු සැලරියක් උපයන රස්සාවක් තමයි කෝපරේට් ලෝය කියලා කියන්නේ. ඔයගලන්ට පුළුවන් ඒ ලෙවල් එකට එන්න. අපි අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2026 වර්ෂයට අදාළ ඉන්ටේක් එකට කොහොමද අපි ඇප්ලයි කරන්න කියලා. ඉතින් මේ ඉන්ටේක් එකට ඇප්ලයි කරන්න 2025 මාර්තු 17. ඒ කියන්නේ අද ඉඳලා අද උදෑසන 6 ඒ කියන්නේ මෙන්න මේ දැන් ඉඳලා ඔයගලන්ට පුළුවන් ඇප්ලයි කරන්න අප්‍රේල් 16 වෙනිදා රෑ 9 වෙනකම්. ඉතින් ඇප්ලිකේෂන් ඔක්කොම ඔන්ලයින් තමයි කෝල් කරන්නේ. ඔයාලට අද ඉඳන් පුළුවන් ඇප්ලයි කරන්න අප්‍රේල් මාසේ 16 වෙනිදා වෙනකම් අවස්ථාව තියෙනවා. කලබල වෙන්න එපා. මේ ගැසට් නිවේදනය කියවන්න, පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එක කියවන්න, ඔන්ලයින් ඇප්ලිකේෂන් එක හරියට බලා ගන්න. ඔයාලට take your time. ඇත්තටම ඔයාගේ කාලය හොඳට අරගෙන මේකට ඇප්ලයි කරන්න ඔයාලට කාලය තියෙනවා. ඉතින් මේකට ඇප්ලයි කරන්න ඔයගලන්ට පුළුවන් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට යන්න. ඒකෙන් තමයි ඔයාලට ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ. අපි බලමු මේකට ඇප්ලයි කරන්න ඔයාලට අවශ්‍ය කරන මූලික සුදුසුකම් මොනවද කියලා. ඇත්තටම මේකට ඇප්ලයි කරන්න ශ්‍රී ලංකා අධ්‍යයන පොදු සහතිකපත් උසස් පෙළ ඔයා සමත් වෙන්න ඕනේ. සමත් වෙන්න කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම C සාමාර්ථ දෙකකින් එහෙම නැත්නම් සම්මාන සාමාර්ථ දෙකකින් සහ සාමාන්‍ය සාමාර්ථයකින් විෂයන් තුනම සමත් වෙන්න ඕනේ. ඊට අමතර ඔයාට පුළුවන් ඔයා UK වල A level කරපු එක්කෙනෙක් න ලංකාවේ A level හදලා තින්නේ UK ස්ටෑන්ඩඩ් එකට. එතකොට UK වල A level කරලා තියෙනවා නම් ඔයා C සාමාර්ථ දෙකක් සහ S සාමාර්ථයක් එක පාස් වෙලා තියෙනවා නම් ඔයාටත් පුළුවන් ඇප්ලයි කරන්න. ඊට අමතරව ඔයා O level වලට ඉංග්‍රීසි සඳහා C සාමාර්ථයක් එක්ක සිංහල හෝ දෙමළ වලට C සාමාර්ථයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා A level උත් C2 S එකකින් පාස් වෙන්න ඕනේ. ඒත් එක්කම ඔයාගේ O level වලට සිංහල වලට සහ එකන සිංහල මාධ්‍යෙන් ඇප්ලයි කරොත් සිංහලට 100ක් තියෙනවා. ඉංග්‍රීසි විෂයට අනිවාර්යෙන් 100ක් තියෙන්න ඕනේ. ඔයා දෙමළ මාධ්‍යෙන් ඇප්ලයි කරනවා නම් දෙමළ වලට අනිවාර්යෙන් 100ක් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කියන ක්‍රයිටීරියාස් අනිවාර්යෙන්ම සම්පූර්ණ කරන්න ඕනේ. ඊට අමතරව ඇප්ලිකේෂන් ක්ලෝසින් ඩේට් එක වෙද්දී ඔයා වයස අවුරුදු 17ට වඩා වැඩි කෙනෙක් වෙන්න ඕනේ. 17 හෝ 14ට වඩා වැඩි කෙනෙක් වෙන්න ඕනේ. A level ඕනෑම අංශයකින් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම O level මං කියමු සබ්ජෙක්ට් වල C සාමාර්ථ තියෙන්න ඕනේ. අන්න ඒක තමයි වැදගත්ම කාරණාව වෙන්නේ. ඊට අමතරව මතක් කරගන්න ඕනේ කලින් තිබ්බ ඉන්ටෙක්ස් වල ලංකාවේ සිටිසන් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකීය පුරවැසියෙක් වෙන්න ඕනේ කියලා මෙන්ෂන් කරලා තිබුණා. හැබැයි මේ පාර පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඒක සඳහන් කරලා තිබුණේ නැහැ. ඒකින්ද ඒක ගැන අනිවාර්යෙන් ඕගොල්ලෝ හොයලා බලන්න අමතක කරන්නත් එපා. හරි මේ විදිහට A level සමත් හැමෝටම ඇප්ලයි කරන්න පුළුවන් නම් මේක ෆිල්ටර් කරන්නේ කොහොමද? ඉසෙඩ් අගයටද? නෑ. ඕගොල්ලෝ හැමෝම මේකට යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දෙන්න වෙනවා. එහෙම නැත්නම් යෝගතා පරීක්ෂණ ගොඩක් තියෙනවා අතන මේකත්. ඒ පරීක්ෂණ වලට මුහුණ දුන්නාට පස්සේ තමයි ඒකෙන් එන ලකුණු වලට තමයි ඔයාව ෂෝට් ලිස්ට් කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ එක්සෑම් එක තියෙන්නේ කියලා. මෙවර නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගයේ සැලසුම් කරලා තියෙන්නේ ජූලි මාසයට. ඉතින් ජූලි මාසයේදී මේ තියෙන විභාගවල විභාග 4ක් ඕගලන්ට ලියන්න වෙනවා. මේ විභාග 4න් පළවෙනි එක තමයි ජෙනරල් ටෙස්ට් එක. එහෙම නැත්නම් සාමාන්‍ය දැනීම වලට මුහුණ දෙන්න තියෙනවා. ඒක පැයක ප්‍රශ්න පත්‍රයක්. ඊට පස්සේ දෙවණියට IQ. එහෙම නැත්නම් සාමාන්‍ය බුද්ධි පරීක්ෂණයක් තියෙනවා. ඒකත් පැයක ටෙස්ට් එකක්. ඊට අමතරව ඔයාට භාෂාව සම්බන්ධයෙන් පේපර් එකකට මුහුණ දෙන්න වෙනවා. ඒක ඇවිල්ලා ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව තමයි තියෙන්නේ. ඔයා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි පේපර් එකට ලියන්න ඕනේ. ඒක පැය එකමාරක්. ඊට අමතරව ඔයා මේක ඇප්ලයි කරනකොට ඔයාගේ මාධ්‍ය සිලෙක්ට් කරනවා. ඔයා ඉංග්‍රීසි මාධ්‍යෙන්ද ලෝ හදාරන්නේ, සිංහල මාධ්‍යෙන්ද ලෝ හදාරන්නේ, එහෙම නැත්නම් දෙමළ මාධ්‍යෙන්ද ලෝ හදාරන්නේ කියලා ඔයා ඇප්ලයි කරනවා.
අන්නේ ඇප්ලයි කරන මාධ්‍යයට අනුකූලව ඔයාට තව සබ්ජෙක්ට් එකකට මුහුණ දෙන්න වෙනවා. ඔයා සිංහලෙන් ඇප්ලයි කරොත් සිංහලෙන් ලියන්න ඕනේ තව එක්සෑම් එකක්, සිංහල එක්සෑම් එකක්. ඊට අමතරව දෙමළෙන් ඇප්ලයි කරොත් දමිළ විභාගයකට මුහුණ දෙන්න වෙනවා. ඒත් එක්කම ඉංග්‍රීසි වලින් ඇප්ලයි කරොත් ඉංග්‍රීසි එක්සෑම් එකක් ඔයාට වෙනම තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාට භාෂා එක්සෑම් එකකුත් එක්ක මං කිව්ව එක්සෑම් ඔක්කොම කීයද? 4ක්නේ. අන්නේ 4ටම මුහුණ දෙන්න වෙනවා. මේ භාෂා එක්සෑම් එකත් පැය එකමාරක එක්සෑම් එකක්. ඔන්න විදිහට එක්සෑම් 4ෙම ලකුණු වල ෂෝට් ලිස්ට් එකක් අරගෙන තමයි ඕගොල්ලන්ව සිලෙක්ෂන් කරන්නේ. හරි මේ එක්සෑම් එක සඳහා එක්සෑම් ගාස්තුවක් ඒගොල්ලෝ අය කරනවා රුපියල් 1200ක් තමයි විභාග දෙපාර්තමේන්තුවට ඕගොල්ලෝ පේ කරන්න ඕනේ. පේ කරලා ඉවරලා තමයි මේ එක්සෑම් එකට මුහුණ දෙන්න ඕනේ. ඊට අමතරව රුපියල් 12000ක් ඒගොල්ලන්ට දීලා තියෙන HNB account එකක්. ඕගොල්ලන්ට පුළුවන් මේ details ඔක්කොම විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට කියලා බලා ගන්න. 12000ක් HNB account එකට ඩිපොසිට් කරලා ඒක ඔයාගේ පැහැදිලිව ඔයාගේ මුලකුරුත් එක්ක නම ඒට පස්සේ අයිඩෙන්ටි කාඩ් නම්බර් එක ඊට පස්සේ ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක කියන ඩීටේල්ස් පැහැදිලිව රිසිප්ට් එකේ ලියලා ඒක ඊමේල් කරන්න ඕනේ ඔයාගේ ඇප්ලිකේෂන් එකත් එක්ක. ඉතින් ඔය විදිහට තමයි ඔයා ලෝ කොලෙජ් එකට ඇප්ලයි කරන්න තියෙන්නේ. මේකේ මේන්ලි මං කිව්වා මේ විභාගෙන් තමයි ඔයා සිලෙක්ට් වෙන්නේ. ඉතින් මේක ලියනවා එක්සෑම් එක සාමාන්‍යයෙන් 500ක් 1000ක් විතර ඊටත් වැඩි වෙන්න පුළුවන් සමහරට කියන්න බෑ. කොහොම හරි ඉන්ටේක් එක ගන්නේ 230ක් හෝ ආසන්න වශයෙන් 240ක වගේ පිරිසකට තමයි මේ අවස්ථාව උදා වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ try කරන්න ඕනේ මේ 240 ඇතුළට කොහොම හරි රින් ගන්න. ඒ කියන්නේ වැඩිම ලකුණු ගන්න ඕනේ එක්සෑම් එක 1000ක් ලිව්වොත් එහෙම. එක්සෑම් එක 500ක් හරි ලිව්වොත් එහෙම ඔයා බලන්න ඕනේ අර වැඩිම ලකුණු තියෙන 240 ඇතුළට එන්න. අන්න ඒ කට්ටිය තමයි නීති විද්‍යාලය ඇතුළට ලෝ හදාරන්න නීතිඥයෙක් බවට පත් කරන්න ඒගොල්ලෝ සුදුසුකම් ලැබුවා කියලා පිළිගන්නේ. ඉතින් ඒ හින්දා ඔයා වැඩිම ලකුණු දාන්න අමතක කරන්න එපා මේ එක්සෑම් වලට. අඩුම තරමේ මාස 6ක්වත් මේකට මහන්සි වෙන්න ඕනේ. මම මගේ යාළුවොත් එක්ක කතා කරලා බැලුවා මේ නීති විෂය හදාarලා ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න මගේ යාළුවන්ගේ. මම දන්නවා මේ වීඩියෝ එක බලන ඔයාට දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන කියලා. ජූලි මාස එක්සෑම් එක තියෙනවා නම් දැන් මාස 6ක් නෑනේ. ඇප්ලිකේෂන් ක්ලෝසින් ඩේට් එකත් එක්ක ගත්තොත් එහෙම මාස 3ක් වගේ කාලයක් නේ තියෙන්නේ. කොහොමද මම මහන්සි වෙලා මේ එක්සෑම් එක ගොඩ දාගෙන නීතිඥයෙක් වෙන්නේ කියලා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඔයගලන්ට කලිනුත් මතක ඇති මම ෆියුචර් වේ ඇකඩමි එක ගැන ඔයගලන්ට කිව්වා. UOVT එකේ ඇප්ටිටියුඩ් එක්සෑම් එක ගැන කියද්දි. ඉතින් මේ ඇප්ටිටියුඩ් එක්සෑම් වලට ප්‍රොෆෙෂනල්ස් තමයි ෆියුචර් වේ ඇකඩමි කියලා කියන්නේ. ඉතින් ෆියුචර් වේ එකේ කට්ටිය ඔයගොල්ලන්ව ගයිඩ් කරයි මාස 3ක් ඇතුළත මාස 2ක් ඇතුළත කොහොමද මේ එක්සෑම් එක හරියට ෆෝකස් කරලා ගොඩ දාන්න කියලා ඒගොල්ලෝ ලස්සන ෂෙඩියුල් එකක් හදලා තිනවා. ලස්සනට ක්ලාස් කරනවා ඒගොල්ලෝ. ඒ ක්ලාස් වලට ජොයින් වෙලා ඕගොල්ලන්ට ඒගොල්ලෝ කියන විදිහට හරියට වැඩ කරොත් ලකුණක් දාලා ඕගොල්ලන්ට නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් UOVT එක ඇප්ටිටියුඩ් ටෙස්ට් එක සඳහා ඒගොල්ලන් ක්ලාස් වලට ගියපු කට්ටියට මට මැසේජ් කරලා තිබුණා. ඇත්තටම හොඳට ක්ලාස් ටික් කරා. එක්සෑම් එක ලේසියෙන් ලියා ගන්න පුළුවන් වුණා ක්ලාස් වලට ජොයින් වෙච්ච නිසා. ඒ හින්දා මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆියුචර් වේ ඇකඩමි එක. මම ඒගොල්ලන්ගේ link එක පල්ලෙහින් දාලා තියන්න. ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන් contact කරගෙන ඒගොල්ලන්ගේ details අහගෙන ඒගොල්ලන්ගේ classes වලට join වෙන්න. right මම ඔක්කොම details ටික ඔයගොල්ලන්ට කිව්වා. ඉතින් මෙවර application call කරලා තියෙන්නේ online තමයි apply කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් www.doinets.lk එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට apply කරන්න. එහෙම නැත්නම් විභාග දෙපාර්තමේන්තුවේ web අඩවියට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ application form එක fill කරන්න අවස්ථාව උදා කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ site එකට ගියාට පස්සේ our services වල recruitment exam alairak EB exam කියන service එකට ගිහිල්ලා click කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් දැනට මොනවද තියෙන මේ එක්සෑම් කියලා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙන එක්සෑම් මොනවද කියලා ඒක තන ෂෝට් ලිස්ට් වෙනවා. පෙන්වන්න නැත්නම් ඔයගලන්ට ලෝ කොලෙජ් එකේ එක්සෑම් එක සර්ච් කරාට පස්සේ ඒක ගන්නත් පුළුවන්. ඉතින් එතනින් ගිහිල්ලා ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම account එකක් හදා ගන්න ඕනේ මේ විභාග දෙපාර්තමේන්තුවේ account එකක් හදාගෙන තමයි ඔයා ඇප්ලයි කරන්න ඕනේ. මොන හරි ඒක සම්බන්ධව ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යයෙන් මගේ page එකට හරි Instagram එකට හරි message එකක් දාන්න. TikTok එකෙන් වුණත් කමන්නේ. මම ෆ්‍රී වෙලාවට බලලා රිප්ලයි එකක් දාන්න. පල්ලෙහා දාලා තියෙන group link එකට join වුණොත් ඒ හරහාම සම්බන්ධ කරගන්නත් පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම. ඊට අමතරව රෙජිස්ට්‍රේෂන් එක සම්බන්ධව තාම ඒ කියන්නේ ඒක එක්සිකියුට් මම මේ වීඩියෝ එක කරන්න ඊට කලින් දවසේනේ ඒ සම්බන්ධව මට වීඩියෝ එකක් පෙන්වන්න විදිහක් නැහැ මොකද තාම පෝර්ටල් එක ඕපන් කරලා නැති නිසා ඉස්සරහට ඒක ඕපන් කරාට පස්සේ මට ෆ්‍රී වෙලාවක් හම්බුනොත් කොහොමද රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක කරන්න කියලා මම වීඩියෝ එකක් දාන්නම් ඕගොල්ලන්ට. ඉතින් ඒකින් හින්දා ඒක අවශ්‍ය නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හරි මම කොහොමද මේකට ඇප්ලයි කරන්නේ සහ මේකේ සිලෙක්ෂන් ප්‍රොසෙස් එක ගැන කතා කරා. මීට අමතරව ඕගොල්ලන්ට වැදගත් දෙයක් කියන්න තියෙනවා. සමහර වෙලාවට ඕගොල්ලන්ට වැදගත් වෙයි කියන සහ
සහතික දෙකක් මතක් කරන්න ඕනේ. චරිත සහතික අමතක කරන්න එපා. ඔයා ගන්න ඉස්සරහට වගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක රන් වෙලා ඒත් එක්කම එක්සෑම් වලුත් පාස් වුණාට පස්සේ සමහර විට ඔයාගේ චරිත සහතික ගේන්න කියයි. එහෙම වුණොත් ඔයා ග්‍රාම සේවකගෙන් ඒත් එක්කම මතක් කරන්න ඕනේ ඉස්කෝලෙන් චරිත සහතිකයක් ගන්න. චරිත සහතික දෙකක් අරගෙන ළඟ තියාගෙන මතක් කරන්න එපා. වැදගත් වෙන්න පුළුවන්. ඉල්ලලා නැති වුණාට ඉස්සරහට අවශ්‍ය වෙන්න පුළුවන්. ඊට අමතරව පොලිස් වාර්තාවක් අරගෙන තියන්න තමත කරන්න එපා. මොකද මේ නීති ප්‍රවේශයට තමයි යන්නේ. නීතිඥයෙක් වෙන්න යද්දි මෙන්න මේ වගේ චරිතය වැදගත් කෙනෙක්. එහෙම නැත්නම් ඔයා පිරිසිදු කෙනෙක් කියලා පෙන්වන්න, පාරිශුද්ධ බව ඔයාගේ ඔප්පු කරන්න ඔයාට මේ සහතික වැදගත් වෙන්න පුළුවන් කියලා මට හිතුණා. ඉතින් ඒ ටිකත් රෙඩි කරගෙන අමතක කරන්න එපා. මොනවාරි ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මම හැම එකකටම රිප්ලයි කරනවා. වීඩියෝ හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න. ඔයා වගේම ලංකාවේ ලෝය කෙනෙක් වෙන්න බලන් ඉන්න කට්ටිය ඇති අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවා වෙන්නට පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම්. හැමෝටම thank you very much මේ වීඩියෝ එක බැලුවට. ඊගා වීඩියෝ ඉක්මනට හම්බෙන්න බලාපොරොත්තු වෙයි. මම සමුගන්නවා. මතක් කරනවා මේ වගේ වීඩියෝස් ගොඩක් කරලා තිනවා මගේ YouTube channel එකේ. subscribe කරලා නැත්නම් subscribe කරන්න. තරියාසා YouTube channel එක bell icon එක click කරලා තිබ්බොත් විතරයි වීඩියෝ එකක් දාපුවම notification එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න වෙනවා. ඊගාව registration වීඩියෝ එක දැම්මොත් එහෙම ඔයාලට ටග් ගාලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම sub කරලා තියාගන්න. ගිහිල්ලා එන්න හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ නීති හීනය එහෙම නැත්නම් නීතිඥයෙක් වෙන හීනය හැබෑ වෙන්න කියලා මම හදවතින්ම ඔයාට සුබ පතනවා. ජය වේවා.